ඔය ඔයාලගේ ඉස්කෝලේ යන ළමයෙක්ගේ පෙළපොත ඔයාලා පෙරලන්නකො සිංහල පෙළපොත. කවි පන්ති කීයක් තියෙනවද බලන්නකො. එක කවියක් ඔබේ දුවට පුතාට කටපාඩම්ද කියලා බලන්නකො. ඒ කවියේ අර්ථය දන්නවද අහන්නකො. ඔයාලා මහ පඬිතයෝ වාගේ ඉස්කෝල මාරු කර හොරට විදුලි බිල් වතුර බිල් චන්දනාම ලේඛන ඔව්ව හදා ගෙනලා දානවනේ මේ ලොකු ඉස්කෝල වලට නේ දාලා දැන් උගන්නලා මොකද ඉන්නේ ඕක තමයි කාම ආසාව ප්‍රමාණය ඉක්මවා ගිය හිතේ තියෙන පෙරේතකම නේද ඔය ළමයි වරයි යන්නේ ගමේ ඉස්කෝලේ වහලා ගමට හෙන ගහලා විනාශ වුණත් අපිට කමක් නැහැ මේ ඇහි මානෙට යන්න තියෙන ඉස්කෝලේ ගෑණිව යවනවා ළමයාත් අරගෙන කිලෝමීටර 10ක් ඊළඟ ඉස්කෝලේට මිනිහා වැඩට යනවා ගෑණි ළමයා අරන් යනවා කිලෝමීටර 10ක් ආපහු එනවා ළමයා ගන්න යනවා කිලෝමීටර 10ක් ආපහු එනවා ඒකකින් ආයෙ ගෙදරට වැඩක්ද ඈ ඒකින් නිකම්ම පින්නතුනේ වීදි සරණ කතක් වෙලා ඉවරයි මේක පෙනිපෙනිම ඇයි අපේ ගමේ ඉස්කෝලේ ඉන්න ඒ ගුරුවරු නෙමෙයිද ඒ ඉස්කෝලේ නෙමෙයිද පහසුකම් යම් ප්‍රමාණ වලින් අඩු වෙන්න පුළුවන් ගොම් පාලකයෝ ඉන්න තාක් මෝඩ හරක් වගේ පාලකයෝ ඉන්න තාක් ගමේ ඉස්කෝලේට එක විදිහක් නගරේ ඉස්කෝලේට එක විදිහක් තියෙන්න පුළුවන් හැබැයි හොඳ පාලකයෙක් ඉන්නවා නම් ගමේ ඉස්කෝලේටත් නගරේ ඉස්කෝලේටත් අයෝගේ වෙනසක් වෙන්න බෑනේ නිදහස් අධ්‍යාපනයේ හැම ළමයාටම එක තියෙන්න ඕන ඒක නැත්තම් වැඩක් නෑ දැන් මෙතෙක් මේ ශ්‍රී ලංකාවේ කොහෙද පුතා එම තියෙන්නේ ඈ ප්‍රායෝගික ලෝකයේ ඇතුලේ කෝ දැන් මිනිස්සු කෑ ගැහුවට අපි හැදුවා රට හැදුවා අපි වැඩ කළා ඒ පොරොබ්බුව පේන්නේ නැහැ කළදී පේන්නේ ඇති නොකළදී පේන්නේ නැහැ එහෙනම් අපිට එහෙම එකක් පේන්නේ නැහැ ඔයාලා හොඳට බලන්නකො සිංහල සුද්ධ බෞද්ධ කියන තැන හිටගෙන ළමා නිවාසවල ලංකාවේ ඉන්නේ කවුද ඈ මුස්ලිම් ළමයි කවුරුත් නැහැ ඔක්කොම සිංහල ළමයි මහලු නිවාසවල ඉන්නේ කවුද ඔක්කොම සිංහල අම්මලා තාත්තලා පුනරුත්ථාපනයේ ඉන්නේ කවුද සිංහලයෝ පරිවාස භාරයේ රඳවාගෙන ඉන්නේ කවුද සිංහලයෝ හිරගෙදර ඉන්නේ කවුද සිංහලයෝ හිඟා කන්නේ කවුද සිංහලයෝ දූෂණය වෙන දූෂිත වෙන බේබද්දු කවුද කුඩුකාරයෝ ගංජාකාරයෝ කවුද සිංහලයෝ එතකොට ඉගෙන ගත්තා යයි සම්මත උගන්වා ගත්තා යයි සම්මත ඉගැන්නුවා යයි සම්මත මේ සමාජය ඇතුලේ ඵලය ලැබිලා නැහැ නිෂ්ඵලනේ තියෙන්නේ නිෂ්ඵල විද්‍යාව නෙමෙයි තියෙන්නේ අවිද්‍යාව කාමච්ඡන්දේ තියෙන්නේ පින්නතුනි අපිට නිවනට යන්න බාධා කරන ඒක තමයි අවිද්‍යාව ඒක තමයි මෝඩකම මේ ගති ඔබ ගාව තියෙනවා නම් ඔබ මෝඩෙක් ස්ත්‍රී පුරුෂ ભેදයක් නැහැ ගිහි පැවිදි ભેදයක් නැහැ මේ ගතිය තියෙනවා නම් ඔබ මෝඩෙක් දෙක ව්‍යාපාද ව්‍යාපාද කියන්නේ
මොකක්ද? ඒකත් ව්‍යාපාරේ වාගේ තමයි. ඔයාලට තියෙන ව්‍යාපාරනේ. මේක තියෙන්නේ ව්‍යාපාද. ව්‍යාපාරයක් කියලා කියන්නේ යම් කර්මාන්තයක් සම්වර්ධනය කරමින් නොකඩවා ඉදිරියට පවත්වාගෙන යන එකට කියනවා ව්‍යාපාරය. ව්‍යාපාදේ නමුදලා සිල් ගන්නවා භාවනා කරනවා තරහ කිට්ටුව තියෙන්නේ තරහ කිට්ටුවම තියෙන්නේ උපදින තරහ නැති කරගන්නේ නැතුව චිරාත් කාලයක් සම්වර්ධනය කරමින් පවත්වාගෙන යන එකට කියනවා ව්‍යාපාදය. ඒකට අපේ සිංහල භාෂාවෙන් කියනවා වෛරය. ඇතිවෙච්චි තරහ දිගින් දිගට පරපුරෙන් පරපුරට පෝෂණය කරමින් අරන් යන එකට කියනවා වෛරය. ඒකට පාලියෙන් කියනවා ව්‍යාපාදය. මෙතන ඔක්කොටම තියෙනවානේ. මෙතන එක ප්‍රමාණ වලින් තියෙනවා. ගෑනිත් එක්ක වෛරයෙන් ඉන්න පිරිමි ඉන්නවා මෙතන. පිරිමිත් එක්ක වෛරයෙන් ඉන්න ගැහණු ඉන්නවා මෙතන. දරුවොත් එක්ක වෛරයෙන් ඉන්න දෙමව්පියෝ ඉන්නවා මෙතන. දෙමව්පියන් එක්ක වෛරයෙන් ඉන්න දරුවෝ ඉන්නවා මෙතන. විවිධ ඥාතීන් අතරේ දැඩි වෛරයෙන් ඉන්නවා. අතීතයේ කල්යාණ මිත්‍රයෝ වී සිට වර්තමානයේ වෛරකාරයෝ වෙච්ච අය මෙතන ඉන්නවා. අතීතයේ සුහදශීලී ගනුදෙනු කරුවෙක් වෙච්චි අය ඉන්නවා දැන් වෛරකාරයෙක් වෙලා. ණයට අරන් දෙන්නේ නැහැ. පොලියට අරන් දෙන්නේ නැහැ. පොලියට ගත්ත දවසේ මිත්‍රයා දැන් වෛරකාරයා. ඒ අය නෙමෙයිද මෙතන ඉන්නේ. ඕවා උපදින්නේ කාමච්ඡන්දේ හින්දා. වෛරය උපදින්න මුල කාමච්ඡන්දය. කම් සැපට ඇති ගිජු බව. ඉන්ද්‍රිය තෘප්තියට ඇති දැඩි අල්ලා ගැනීම. ඒවා මතනේ පුතා හැප්පෙන්නේ. අත්හරින්න පුළුවන් නම් ඒක වෙන්නේ නැහැ. අත්හරින්න පුළුවන් නම් ඒක වෙන්නේ නැහැ. අත්හරින්න නම් ප්‍රඥාව ඕනේ. විද්‍යාව ඕනේ. අවිද්‍යාව ඔබට තියෙන නිසා ඔබට අත්හරින්න පුළුවන් ශක්තිය ඔබ තුල ජනිත වෙන්නේ. එහෙනම් වෛරයෙන්ම යනවා. ප්‍රඥාවන්තයෝ තන දුර්ලභව ඉන්නවා. ඒ අයට ගැටලුවක් ආපු ගමන් ඒගොල්ලෝ සාකච්ඡා කරලා හිතලා ඒකට මූණ දෙනවා. අපේ හරත් මහත්තයා මට අත්දැකීමක් තියෙනවා මෙහෙම. දරුවෝ 3 දෙනෙක් ඉන්න ගෙදරක අම්මා දරුවෝ 3 දෙනයි ස්වාමියයි දාලා තරුණ පහේ පෙම්වතෙක් එක්ක පැනලා යනවා. ඒ පවුලේ ලොකු දුවත් බැඳලා ඒ වෙනකොට. ඒ කියන්නේ ළමිස්සියෝ ඉන්න අම්මා කෙනෙක් නෙමෙයි. වෙන තරුණ පහේ කොල්ලෙක් එක්ක පැනලා යනවා. ඊට පස්සේ අර තාත්තා දරුවෝ 3 දෙනාගේ තාත්තා දරුවෝ 3 දෙනාට කතා කරලා තියෙනවා රෑ. කතා කරලා වාඩි කරවගෙන
අවවාදයක් කරනවා මෙහෙම පුතේ අම්මට වෛර කරන්න එපා. අම්මට පුළුවන් තාක්කල් මයි පුතාලා මේ මට්ටමට එනකන් මගෙත් එක්ක එකතු වෙලා අඩ කෑම හදලා ගොවිතැන් කරලා මයි පුතාලව ජීවත් කෙරුවා. ලොකු මහත් කෙරුවා. ලොකු දුව දීගත් දුන්නා. එයාට අපි ගාව සතුටක් නිදහසක් නෑ කියලා හිතිලා එයා අපෙන් අයින් වුණා. එයාට සතුටු වෙන්න එයාට නිදහසේ ඉන්න අයිතියක් තියෙනවනේ. ඒ හින්දා මයි පුතාලා වෛර කරන්න එපා. කවදා හරි දවසක අම්මා බලන්න යන්න හිතුනොත් මගෙන් අහන්න ඕනේ මයි පුතාලා යන්න. බලලා එන්න. අම්මට එන්න හිතිලා ආවොත් හිත රිදෙන්න වචනයක්වත් කියන්න එපා. අම්මා වෙනුවෙන් කරන්න තියෙන සැලකීම කරලා පිටත් කරන්න. මට යම් දවසක යන්න හිතුනොත් බලලා එන්න මම යනවා. එයා ආවොත් මම බයින්නෙත් නැහැ. ගමේ උන් කිව්වාට මගේ කොන්ද පණ නැහැ කියලා මට කොන්ද පණ තියෙනවා. උන් බලාපොරොත්තු වෙන්නේ පුතේ මම බෙල්ලේ වැලදා ගනි. මගේ ගෑනිට පිහියෙන් අනි. ගෑනි ගත්ත කොල්ලාට පිහියෙන් අනි. ඒකුත් මරලා වලදාලා මං හිරේට යයි. එතකොට තමා කොන්ද පණ තියෙනවා කියලා මේ අපේ ගංවල උන් හිතේ තියාගෙන ඉන්නේ. ඒක මීහරකෙකුගේ ගොනෙකුගේ වැඩක්. ඒක මනුස්සකමට ගැලපෙන්නේ නැහැ. මම මිනිහෙක්. මා පුතේ මනුස්සකම ලෝකයේ එක. ඒ මත ජීවිතේ තියන්න. මොකා මොනවා කිව්වත් සැලෙන්න එපා කිව්වලු. බලන්න. හොයන එක දුර්ලභයි නේද? හොයන එක දුර්ලභයි. ඒ මිනිස්සයා පහුගිය සිංහල අවුරුද්දක් දවසේ ගියා. නෝනාගේ ගෙදර. එනකොටම හිතනවා නේද ඒකට කොන්ද පල් නැහැ කියලා. එහෙම හිතනවා නේද? ඈ? හිතෙනවා. ඒක අපිට දරන්න බැරි කොමනේ මේ තියෙන්නේ. අපිට දරන්න බෑ. මිනිහා අත්හැරියා. හරිද? අඹුව බව අත්හැරියා. හැබැයි තමන්ගේ දීග කාපු තෙනෙහි බර බිරිඳ ඉන්නවා තවම. බලලා එන්න ගියා. ඊට පස්සේ අලුත් ජෝඩුව ආදරෙන් පිළිගත්තා. පිළි අරගෙන දවල්ට කෑම හදලා දුන්නා. රැටත් කෑම් පාර්සලයක් හදලා දුන්නා. දීලා දෙන්න එන්න ලෑස්ති වෙනකොට දන ගහලා වැන්දා. ජයශ්‍රී මහා බෝහාමුදුරුවන්ගේ පීටයි කියලා. ආවා. මට කියන්න මෙහෙම ඉවසීමක් තියෙන මිනිහෙක් මේ බස්නාහිර පළාතේවත් හොයන්න ඉඳීද? නෑ. පාණ්ඩක ශ්‍රේෂ්ඨත්වය අපිට දරා ගන්න බෑ. දැන් බෝධිසත්වයන්ගේ චරිත කතා කියනකොට ඒවා අපේ ජීවිතත් එක්ක ගැලපුවාම පුතේ අපිට දරා ගන්න බෑනේ. හිතා ගන්න බෑනේ. ඒ වගේ එකක් අර. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ බෝධිසත්ව ගතියක්ද? ඔව්. බෝසත් ගතිය. බුදුහාඳුරු අනුදැන වදාලේ බෝසත් ජීවිතය අවබෝධ කරගෙන ඒ අනුව හැසිරෙන්න. බුදුරජාණන් වහන්සේගේ ජීවිතය අවබෝධ කරගෙන ඒ අනුව හැසිරෙන්න. බුදු වෙන්න බැරි වෙයි. බෝධිසත්වයෙක් වෙන්න බැරි වෙයි. හැබැයි ඒ ಗುಣ මත දරන්න පුළුවන් අපිට. අපේ ප්‍රමාණයට දරාගෙන ජීවිතේ නිර්මාණය කළාම හැප්පෙන්න. මේ ලංකාව දැන් සමස්තයම පිස්සන් කොටුවක් වාගේ. සමස්තයම පිස්සන් කොටුවක් වාගේ. හැම වෙලාවෙම ගැටෙනවා, හැප්පෙනවා, අඬනවා, කෑමොර තියෙනවා.
දැන් මං එනකොට උද්ඝෝෂණයක් තිබ්බා. යක්කල හරිය. පාලකයෝ මේ අහන්න. අපේ එව්වා අපිට දෙන්න. මං එව්වා කියා ආවේ කියව. ඇයි වාහනේ හිමීට නෙන්නේ? අරුවා ඔක්කොම කියවන්න වෙලාව ඇති. රටේ තරුණම පිරිස මේ. තරුණම දරුවෝ පිරිසක්. දැරිවියෝ පිරිසක්. ඉවසාගෙන ඔහොම ඉන්න කියලා මට පෙන්නන්න එකක් තිබ්බේ නෑ. ඉවසාගෙන ඔහොම ඉන්න කියලා. තව ඉගෙන ගන්නවනේ. පාඩුවේ ඉගෙන ගත්තා නම් විඳින්න තියෙන දුකක් විඳගෙන අය ඉල්ලන්න දෙයක් නෑ හම්බෙනවා පුතා. ඉල්ලන්න දෙයක් නෑ හම්බෙනවා. අපිට මේ හම්බෙලා තියෙන්නේ. අද මේ පුණ්‍ය භූමියේ වාසනාවන්තම පතුටින්ම ඉන්න නිදහස්ම ජීවිතයක් තියෙන තැනැත්තා තේරුවොත් ඒකාග මහඳුරු. ඔව් ඒකාග මහඳුරු. අර ඉන්න එක ස්වාමීන් වහන්සේ කෙනෙකුට මට තියෙන නිදහස තියෙනවද? නෑ. ඒ ඔක්කොටම පන්සල් තියෙනවා. විහාරාධිපතිකමක් තියෙනවානේ. දායක සභාවක් ඉන්නවානේ. විවිධ රැකී රක්ෂා තියෙනවා. පදවි තානාන්තර තියෙනවා. මට මොකක්වත් නැහැ. මොකක්වත් නැත්තම් නිදහස්නේ පුතා. නිදහස්. ගෞරවනීයම චරිතය හැටියට අද මේ ධර්මාසනයෙහි වැඩඉඳ වාසනාවන්තයා මන්නේ. බස්නාහිර පළාතෙන් කවුරුත් නැහැ. දකුණු පළාතෙන් කවුරුත් නැහැ. සබරගමුවෙන් කවුරුත් නැහැ. මේ පැත්තේ වයඹින් කවුරුත් නැහැ. ආසන්නයේ තියෙන පළාත් හතරෙන්ම කවුරුවත් නැහැ. මං උත්තර දිසා භාගයේ මධ්‍ය කොටසේ. උතුරු මැද පළාතෙන් මං ආවේ. ඇවිල්ලා ඉඳ ගන්නකම් කෝ මේ ගමේ මේ ගමේ එකෙකුට මහාන වෙලා මෙතෙන්ට එන්න පුළුවන් වුණාද? කාපාලු ගතිය පෞකාර ගතිය. අද 5 දෙනෙක් ගමෙන්ම මහාන කෙරුවා නම් මොකද වෙන්නේ මේ පන්සලේ? තව අවුරුදු 10ක් යනකොට පූජනීය උතුම් මහා යතිවරයාණන් වහන්සේ කෙනෙක් වෙයි. ජව සම්පන්න. බුද්ධියෙන්, ශරීර ස්වභාවයෙන්, උත්තරීතර සීලාදී ගුණයන්ගෙන් දැක සතුටු වෙන්න පුළුවන්නේ. දැන් මේ ගමේම ඔබ හදපු ගංජාකාරයෝ කී දෙනෙක් ඉන්නවද? මේ රටටම වින කරන අනුන්ගෙන් යැපෙන මේ රටට බර ගංජාකාරයෝ කී දෙනෙක් ඉන්නවද මේ සතර පේරුවේ? කුඩුකාරයෝ කී දෙනෙක් ඉන්නවද? සල්ලාලයෝ කී දෙනෙක් ඉන්නවද? බේබද්දෝ කී දෙනෙක් ඉන්නවද? කම්මැලියෝ කී දෙනෙක් ඉන්නවද? හොරු කී දෙනෙක් ඉන්නවද? ප්‍රාණඝාතාදී අකුසල කර්මයන්ගෙන් නියුක්ත අය කී දෙනෙක් ඉන්නවද? හොඳට බලන්නකෝ. ඒ ඔබ හදපු අයනේ. ඔබ ශාසනයට පූජා කළ නිර්මාණය කළ පැවිද්දෝ කී දෙනෙක් ඉන්නවද බලන්නකෝ. නිවනට ළඟ නෑ නේද? නෑ. හඳුන්නේ නෑනේ. ළමයි නෑ අපිට නැත්තම් අපි දෙනවා. ළමයි ඉන්දියාවෙන් මේඩ් ඉන් ඉන්දියා කියලා ගේන්න තියෙන්නේ. ඔක්කොම ගේනවනේ. ඔක්කොම ගේනවා. කාංකුන් දණ්ඩේ ඉඳලා
කොහිල කොලේ ඉඳලා ඔක්කොම ඉන්දියාවෙන් චීනෙන් ඇමරිකාවෙන් ඕස්ට්‍රේලියාවෙන් කොරියාවෙන් ජපානෙන් ඔය අරන් එන්නේ ඔක්කොම මේඩින් පිටරටනේ ලංකා නෑ මේඩින් ශ්‍රී ලංකා නෑ මම අහගෙන හිටියා මේ ළඟදී දේශපාලඥයෙක් කියනවා ගෑණිගේ ඇඟේ තියෙන ඔක්කොම made in Singapore, made in India, made in China, made in Japan. ඔහොම කියාගෙන ගියා කෑලි මෙවුන්දලාගේ ඇඟේ තියෙන මෙවුන්දලා ඇඟ වහගෙන ඉන්නේ වුණා. ඇයි කරාඹු දෙක එක රටක, කොණ්ඩේ ගහපු කට්ට එක රටක, බාටා දෙක තව රටක, එල්ලන් ඉන්න බෑග් එක තව රටක, සාරිය ඉන්දියාවට. ඔය විදියට කෑලි කියාගෙන ඇවිල්ලා එවුන්දා කිව්වා ශරීරේ විතරයි made in ශ්‍රී ලංකා කියලා. ඔව් ශරීරේ විතරයි made in ශ්‍රී ලංකා. ආමුදුරවරු දැන් ලංකාවේ පැවිදි කරන්න made in ශ්‍රී ලංකා නැති හින්දා ඒකත් අර જાතියෙන් මෙහාට ප්‍රවාහනය කරන්න වෙන්නේ. අම්මලාට ළමයි නැහැ, තාත්තලාට ළමයි නැහැ. එහෙනම් මහාන කරන්න දෙන්න විදියක් නැහැ. යුද හමුදාවට දෙන්න විදියක් නැහැ. නාවිකයන්ට දෙන්න විදියක් නැහැ. පොලිසියට දෙන්න විදියක් නැහැ. මේ රටේ ආරක්ෂාව, රටේ නිර්වාණය සඳහා මග කියන්න නිර්මාණය කරගන්න පිරිසක් නැති හින්දා පිටරටින් ගේන්නද වෙන්නේ? මේ මායාකාරී ලෝකයේ ඔබ කාමුක ලෝකේ ගිලිලා බොරුවට කියනවා හාමුදුරුවනේ ළමයි හදන්නේ කොහොමද මේ පවතින ආර්ථිකෙත් එක්ක? ඕක තමයි කියන එක. එතකොට ඒ පවතින ආර්ථිකයේම සැටියක් ගන්න අර ලක්ෂ ගාණක් දීලා ඉඳ ගන්න එක්කුත් නැහැ. නමුත් සැටියක් තියෙනවා. කාමරෙන් කාමරයට අල්මාරි තියෙනවා. කාමරවල ඉන්දෙවුන් නැහැ. ගේ ඇතුලේ කෝටි ගාණක් වටිනා බඩු භාණ්ඩ තියෙනවා. පාවිච්චි කරන්න එවුන් නැහැ. තට්ටු 3ට ගේ තියෙනවා කාමර 15යි. ඉන්න එකෙක් නැහැ. එතකොට මේ මිහි මඩලේ මහ පොළොවේ තනි තට්ටුවේ ගෙයක් හදාගෙන ඒකේ සුවසේ සැපසේ දරුවෝ ටිකක් හදාගෙන ඒ දරුවෝ රටට ජාතියට ආගමට පිරිමැහෙන විදියට නිර්මාණය කෙරුවා නම් කොච්චර වටින්ද? දෙමව්පියෝ කී දෙනෙක් ඉන්නවද ආණ්ඩා මෙහෙ? ඇයි ළමයි දෙන්න රට අම්මයි තාත්තයි මෙරට. දැන් දුක සැප කවුද බලන්න එකෙක් නැහැ. අපේ පවුල් වල 5ක් රට ගියත් 5ක් මෙරට ඉන්නවනේ. එකෙක් මහාන වුණත් තව 4ක් ඉන්නවනේ. 2ක් යුද හමුදාවට ගියත් තව 2ක් ඉන්නවනේ. අම්මයි තාත්තයි අතෑරෙන්න ඒ අයට දුක් විඳින්න වෙන්න ඔබේ පවුල වඳ බහැලා ඔබත් වඳ බහැලා ඔබේ බුද්ධියත් වඳ බහැලා ඔබ යන්නේ අපායට මිසක් නිවනට නෙවෙයි. අපායටනේ පාර හදන්නේ. කාමය නිසා බෝ වෙන ළමයි අඩු කරන්න උපක්‍රම පාවිච්චි කරනවා නේද? කම් සැප විඳිනවා උපක්‍රම පාවිච්චි කර. ඒකනේ කාමච්ඡන්දේ කියන්නේ. ඒකෙන් පුතා අපායට මිසක් මග නිවනට නෙමෙයි. කෙලස් බර බව අඩු වෙලාද? නෑ, කෙලස් වැඩි වෙලා. කාම ආසාවන් වැඩි වෙලා. පිනවීම වැඩි වෙලා. විඳීම් වැඩි වෙලා. ඒවා සීමා නැහැ. ඒවා සීමා කරන්න සිල් ඕනේ.
හැබැයි ඔබ සිල් හොයන්න යන්නේ අවුරුදු 70 විතර. අවුරුදු 60 දී අවුරුදු 50 පැනලා. එතකොට සිල් බිඳින්නත් බෑ. හයිය නෑ. නාකි නොහැකි. නේ?